මේ සත්‍ය සිදුවීමක් නොවන බව කාරුණිකව සලකන්න. මල්ලි දැන් නම් උඹේ ලොකේෂන් එකට යන්නේ. අයියෝ නෑ යන්කෝ පොඩ්ඩක්. මොන නැද්ද නම් උඹට පිස්සු දැන් උඹ ඒක අපි මේ ටික්ටොක් කර කර යනවා කියලා බස් ඇතුලේ. අනේ යන්කෝ අයියේ. කෝ අයියට බයි නම් ඉන්න මම සුක්කාඩම කපන්නේ. මල්ලි අතගනින් මට පේන්නේ නෑ අඩෝ. අම්බෝතෝ කොහෙද යන්නේ? හරිනේ. ඔය කරේ අඩේ අර අතන දිරපු බස් එකක් තියෙන කාගෙද දන්නේ ළඟ තාට අවුරුත් නැද්ද අම්මට අයිස්ක්‍රීම් කඩේ අයියේ ඉන්නේ එයාගෙන් අහලා බලන්නකෝ මිනිහා දන්නව ඇති අහලා බලන්න මේ අයියේ මල්ලි අයිස්ක්‍රීම් එකකට කමුද අයිස්ක්‍රීම් නෙමෙයි අයියේ මේ අතන දිරපු බස් එකක් තියෙන්නේ ඔව් මල්ලි ඒ බස් එක කාගේද ඔය බස් එක දැන් අවුරුදු ගාණක් මල්ලි උතන තියෙන්නේ එක දවසක් මං දන්න හැටියට උතෙන්ට මේ පිස්සු බස් කාරයෙක් ඇවිල්ලා හප්පලා තියෙනවා හැප්පුවා මුළු මේ උන් ටික සේරම ගිහිල්ලා බස් එක ගන්න කවුරුත් ඇවිල්ලා නැහැ එයි මල්ලි බස් එක ගන්නද යන්නේ මේ නෑ අයියේ නිකන් ඇහුවේ මේ මල්ලි මේ අපිටත් තෝරෙන් බස් එක ගන්න හදන්න නම් හිතන්නවත් එපා ඕකේ හොල්මන් ඉන්නවත් දන්නේ නැහැ ගමේ මිනිස්සු කියනවා ඕකේ මේ අර මැරිච්ච ආත්මේ තාම ඉන්නවලු හරි මම නිකන් ඇහුවේ අඩේ සිරාවට ඔය හොල්මන් නම් මං විශ්වාස කරන්නේ ෂේප් එකේ ගත්තනම් හරිනේ අද කරන්නේ නැගපංකු බස් එකට A few moments later හරිනේ බස් එකක් තරයි යන්න ගමන් 1 hour later මේ අයියේ මේ බස් එකක් තියෙනවා මේ පොඩ්ඩක් එහෙම කැල්ලා තින්නේ මේ හදලා දෙන්න පුළුවන්ද හරි මල්ලි බස් එක වයින් දාලා ඵලයන්කෝ. හරි අයියේ. මොනා කරන්නද මන්ද ගෙදරට වෙලා නිකන් ඉඳලා හරියන්නෙත් නෑ. තාම උදේට කෑවෙත් නෑ. යන්න ඕන මොනා හරි කන්න. කවුද මේ අස්සෙන් කෝල් කරන්නේ? හෙලෝ. මල්ලි මේ අර ඔයානේ. ඔයා කිව්වේ අයියේ? අර එදා මේ මට කැඩිච්ච බස් එකක් ගෙනත් දුන්නේ. ඌ අයියේ. ඒක සුපිරියට අල්ලලා තියෙන්නේ මේ මල්ලි සිටි මෝටර්ස් එක ගාවට එන්නකො පාරායින් නවත්තලා තියෙන්නේ. හරි අයියේ. අඩේ මේක හදලලු නේ. ඉක්මනට යන්න ඕන එහෙනම් බලන්න. hour later මේ තියෙන්නේ සිටි මෝටර්ස් එක. මෙයාට තමයි මං එදා දුන්නේ. අයියේ මේ අර ඔයාගේ බස් එක සුපිරියට හදලා තියෙන්නේ. අයියේ මේ කොහෙද බස් එක තියෙන්නේ? ඔය ඔයාගේ ඉස්සරහා තියෙන්නේ මල්ලි. අඩේ මේ බස් එක? අඩේ ඔයයේ බස් එක සුපිරියට හදලානේ. මං ඔයාලට මෙච්චර හොඳට හදන්න කිව්වේ නෑ අයියේ. මං අර කැඩිච්ච කෑලි ටික විතරයි හදන්න කිව්වේ. මොඩිෆයි කරන්න කිව්වේ නෑ. මගේ අතේ එච්චර ලොකු ගාණක් නෑ. හරි කමක් නෑ මල්ලි. සල්ලි එපා උඹ කරන් ඵලයන්. thank you. අඩේ අන්න රූ බස් එකක් කරගෙන යනවා. මෙහෙම වෙන්න දෙන්න බෑ. මං අද බලා ගන්නම්කෝ දෙකින් එකක්. මේ අයියේ ආයි මල්ලි කියන්නේ. මේ අයියෝ ඔයාලා අරයට මේ අච්චර ලස්සනට මොඩිෆයි කරලා මේ අරක නිබර බස් එක නිකන් දුන්නේ අයියට පාඩු නැද්ද මල්ලි මං ඔයාලට කතාව කියන්නම්කෝ. මේ මට පේන්නේ මේ යකාට අමතක වෙලා වගේ. මට මේ බස් එකේ සීට් එකක් යට තිබිලා හම්බුණා මේ හෑන්ඩ් බෑග් එක. ඒ හෑන්ඩ් බෑග් එක ඇතුලේ රත්තරන් පවුන්ඩ් එකක් තිබ්බ කියන්නකෝ. මං ෂේප් එකේ ඒක ඉස්සුවා. ඌසලි වෙලා මං අරුට අරගෙන නිකන් අරන් යන්න කිව්වා. එතකොට අපි ගැන දැක කරන්නේ නෑනේ මල්ලි. අඩේ සිරාවට අයියා නම් මාර එක්කෙනෙක් ඔය වගේ වැඩ කරනවද? A few moments later බස් එකක් ගෙනල්ලා නැවැත්තුවා. තාම කවුරුත් කෝල් එකක්වත් ගත්තේ නෑනේ. අඩේ අර අයියට නම් පින් සිද්ධ වෙන්න ඕන බස් එක සුපිරියට හදලා. මම මේ හැප්පිලා තිබ්බ මේ අතල්ලා දාපු බස් එක මේක ගත්ති නම් මම මෙච්චර මේ හිතුවේ නෑ. මේක මෙච්චර හොඳ ඇති කියලා.
දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ කවුරු හරි කෝල් කරනවා. ඒ පාර කවුද ආයි කෝල් කරන්නේ? අම්මට අශේනයා කියපන්. මම දැක්ක ඔබගේ Facebook එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා මේ අර උඹ මේ අලුතෙන් මේ බස් එක මේ බගොඩ බස් වලනේ මොකද්ද සුපේට මේ හදලා මේ නුඹ පාරක් කියන දාලා මොනවාද මේ මොඩිෆිකේෂන් පාරක් කියන දාලා බස් එක බස් එක වනේ ඔව් බං. මොකද්ද ට්‍රිප් එකක් යන්න තියෙනවා මේ යාගන්න පුළුවන් නේද? පුළුවන්. හරි එහෙනම් මම කට්ටිය එවන්නම් උඹ ඔන්නෝම මේ බස් එක පොඩ්ඩක් සුද්ධ කරලා ගනින්කෝ. හරි බං. අඩේ මරු වැඩේනේ මට උනේ. මන්ට මේ වැඩේ හදාගන්න ඕන. බස් එක සුද්ධ කරලා ගත්තනම් හරි. A few moments later. අඩෝ අරූට නම් පින් සිද්ධ වෙන්න ඕන යාන්තම් මට බස් එකට පළවෙනි හයර් එකකුත් ගොඩ දාලා දුන්නනේ. මේ හයර් එක පරිස්සමට යන්න ඕන. පරිස්සමට ගිහිල්ලා ඉවරලා ගේමක් ගහගත්තා නම් හරි. ඉක්මනට යන්න ඕන. සින්දුවක් එහෙම අහන්න දාන්න ඕන කට්ටියට අහා යන්න යන ගමන්. පොඩ්ඩක් දෙපැත්තට කව කපේම යන්නේ කොල්ල සෙට් එකට පොඩි ආතල් එකක් දෙන්නත් එපා. පළවෙනි ට්‍රිප් එක පොඩ්ඩක් ගාන්ට කපලා ගන්න ඕන. මේ පාරු පාලක මේ මල්ලි යන්නේ. කට්ටිය කොහෙද යන්නේ? අඩේ මල්ලි මම කතා කරේ. උඹලා කොහෙද මේ යන්නේ? අඩේ මේ කවුද මේ? අඩේ ටග්ගල බස් එක ඇතුලේ උන්ට කතා කරන්න ඕන. අඩේ මගේ බස් එකට නැගපු කට්ටියට මොකද උනේ? අඬෝ අබෝ මොකක්ද උනේ පාට? අම්මෝ අඩේ මේ බස් එකේ ටයරුත් නිකම්ම කරගෙන. අඩේ මොකද්ද මේ වෙන්නේ? අම්මෝ අයියෝ අම්මෝ මගේ ඔළුව. උඹලා කොහොමද මගේ වාහනේ ටටක්වත් කියන්නේ? මගේ වාහනේ ටට තියෙන හැම එකටම වෙන්නේ මොක තමයි?